මුලින්ම white e4 වලින් start කරලා පස්සේ black e5 ඊට පස්සේ knight f3 ඊට පස්සේ black knight මගේ I knight ඊට පස්සේ ආ bishop ගැනක් තියෙනවා. ඒතර අපිත් bishop develop කරගන්න ඕනේ. ඊට පස්සේ castle කරලා. ඊට පස්සේ අපිත් castle කරනවා ඒත් එක්කම. ඊට පස්සේ ආ pawn කෙන push කරලා ඒක blunder එකක්. මොකද කිව්වොත් king ගේ castle setup එක open වෙනවා. ඊට පස්සේ ආ knight එක ගෙනාවා. මම pawn push කරා bishop ගේ මාර්ගය හදාගන්න. මම තව මේ setup එක strong කරනවා. දැන් අපිට පුළුවන් ඕන bishop ගන්න. ඒත් මම knight දාලා පොඩි trap එකක් කියනවා. දැන් මට පුළුවන් bishop ගෙන් pawn එක කපන්න. ඒක brilliance එකක්. එතකොට king ගේ සම්පූර්ණ එක පැත්තම open. ඊට තවත් හොඳ move එකක් තියෙනවා. එයා ගත්තට පස්සේ pawn push කරන එක අපිට ගන්න. ඊට අපි කොයි වෙලාවත් අපි ඒක කමන්නේ. අපි කරන්නේ queen එක කියනවා. ඊට පස්සේ එයා කපනවා. අපි ඒක කපන්නේ. අපි king වයින් කරගන්නවා. එතකොට එයා කපලා queen කෙනෙක්ව ගන්නවා. ඊට පස්සේ අපි කපනවා. දැන් checkmate එක ළඟයි.